මේ කොහොමද? ඒක මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. පොඩි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වුණා මේ YouTube channel එකෙන්. ශ්‍රී ලංකාවට මේ බලපාලා තියෙන මේ தත්ත්වය මේ කාලගුණය අධිකරි වෙලා තියෙන්නේ. රැස්ස අධිකරි වෙලා තියෙන්නේ. රැස්සට සුන්දර කරන්න පුළුවන් වගේම ජීවිත දහස් ගණන් නැති කරන්න පුළුවන් මේ ස්වභාව ධර්මයක් එක්ක. මම කියන ස්වභාව ධර්ම දැක ගන්න ඕනේ. ස්වභාවයෙන් ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ වර්ෂාව ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ. ආපිට වෙන පොල් ගස් ගැලවිලා අතුරත් එක ගහන්න ඉඳ තියෙන්නේ. මේ පාදිත්තට නගරේ පුත්තලිය ඔක්කිට අරගල්ලා තියෙන්නේ. පාරට වතුර දාන්න ඔන්න වෙන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමට ගෙවල් වලට ඉන්න. මාස් පරිස්සම් වෙලා මේ වීඩියෝ එක කරලා ආයෙත් යනවා. ඉතින් ගෙදර පරිස්සමෙන් ඉන්න. අවට මේ කඳු තියනවා නම් ඒ වගේම පොඩි දිය පහරවල් තියනවා නම් හරි පරිස්සමෙන් ඉන්න. පොඩි දරුවෝ ඉන්නවා නම් හරිම පරිස්සමෙන් ඔයගොල්ලෝ ඉන්න. මේ හිතා ගන්න බැරි වැස්ස දවස් 20 එකම විදියට හැදෙනවා. ඒ තමයි සමහර වෙලාවල ලොකු හුලඟක් එනවා. මේ කුඩේ අනිත් පැත්තට හැරෙන තරම්. ඉතින් මේ ඒ වගේ හුලඟක් එනවා. ඉතින් මේ හිතා ගන්නම බැරි විදිහට දෙයක් තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කුස්සලිය හොයාගන්න නැත්නම් මේක තනිකර කෙලිම ජලාශයක් වෙලා තියෙන්නේ, වැවක් වෙලා තියෙන්නේ, සාගරයක් වෙලා තියෙන්නේ. ඉතින් බලමු අමුතු තත්ත්වයක් ඉතින් ශ්‍රී ලංකාව හැමෝටම හිතා ගන්න බෑ. ගිහිල්ලා බලමු. මේ ඉන්නේ මේ පාදුක්ක ඉංගිරිය මාර්ගේ නැත්නම් 125 බස් රූට් එකේ ලියන් වල පුස් ඇලි ඔය ආසන්නයේ තියෙන පහත් බිම් වල. ඉතින් මේ ප්‍රදේශයේම දැන් වතුරෙන් යට වෙලා තියෙන්නේ පහත් බිම් සියල්ලම. ඒ වගේම පාරට මේ ප්‍රධාන පාරට වතුර දගන්නේ ඉතාමත්ම කිට්ටු තත්ත්වයක තියෙන්නේ. තවත් අද වර්ෂාව ඇද හැරුණොත් අනිවාර්යයෙන්ම මේ පාර යට වෙනවා. ඉතින් හරි අවධානයෙන් ඉන්න. මේ ඉතාමත්ම දැඩි කාලගුණය කම්පා වෙලා තියෙන අවස්ථාවක් කියන්න පුළුවන්. නැත්නම් කෝප වෙලා තියෙන අවස්ථාවක් කියන්න පුළුවන්. දැඩි වර්ෂාපතනයක් වැටෙනවා මේ ප්‍රදේශයටත්. ඉතින් මේ පාරට ඔන්න මෙන්න දින වතුර දාන්න. පාරේ දැන් මට්ටමකට වගේ වතුර ඇවිල්ලා තියෙනවා. මේ කඩේ ප්‍රධාන පාරේ මේ හරියට විතර වතුර හැල්ලා කඩ යට වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද දැන් මේ ගම් වතුර තත්ත්වේ දැනට පවතින තත්ත්වේ. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පුස් ඇලි ඔය තියෙන ප්‍රචණ්ඩ රැළ පහර. ඉතින් පාලම මට්ටමටම වතුර පොඩ්ඩක් ඇවිල්ලා අඩු වෙනවා බලන්න පුළුවන්. දරුණුම ගානේ දෙයක් වෙනවා. පාර උස්සලා හදලා තියෙන්නේ. ඉතින් ඒ උස්සලා හදපු පාරටත් මේ වතුරක් යනවා කියන්නේ දා ගන්න පුළුවන් මේ ප්‍රචණ්ඩත් ඒක කොහොමද කියන්නේ. ඒක හුලඟකුත් තියෙනවා සමහර වෙලාවට. මේ තියෙන පුස් ඇලි ඔය නෑ පුස් ඇලි ඔය යන්නත් බෑ. ඒ තරම් වතුරක්. තවත් මම හිතා පැයක් දෙකක් යනකොට අනිවාර්යෙන් පාරට වතුර දාන්න. හැමදේම යට වෙලා තියෙන්නේ. තව පැයක් දෙකක් යනකොට අනිවාර්යෙන්ම මේ පාරට වතුර දානවා. තියෙන පුස්සලිය
හිතා ගන්න බැරි වතුර ප්‍රමාණයක් වෙනවා කියනවා වතුරනේ යට වෙලා තියෙන්නේ. සමහර තැන්වලින් පාරට වතුර දාලා තියෙනවා. ඉතින් අපි සමහර වෙලාවට දරන්න බැරි හුලඟක් එනවා. මේ උඩේවත් ඉහළන් ඉන්න බෑ තරම් වැඩි ලොකු හුලඟක් එනවා. ඒ වගේම තාමත් ඒ වැහි ඒ විදිහටම ඇදහැලෙනවා. හිතා ගන්න බැරි විදිහේ ගම් වතුරක් එයි කියලා තමයි මට හිතෙන්නේ යන විදියට. සමහර ඉස්සර මෙහෙම වැහැලා ටිකක් කියන සාමාන්‍ය මේ මට්ටමට ආවට පස්සේ වැස්ස අඩු වෙලා එක බැහැලා යන තත්ත්වයක් තියෙන. ඒත් එක දිගට කන්ටිනියු වහිනවා. හිතා ගන්න බෑ. මාර වැස්සක් තියෙන. බට්ටයි. හිතා ගන්න බෑ මේ උඩේ ඉන්න බෑ ඒ තරම් හුලඟක්. මේ උඩේ තියාගෙන ඉන්න බෑ මාරම හයියෙන් හුලං හමනවා. කොහොමද පේන්නේ ඇති කොහොමද මේ තත්ත්වය කියලා. සමහර වෙලාවට එනවා හුලඟ දරා ගන්න බෑ. වතුර බෝක්කු යට වෙලා පාරට මේ සමහර තැන් වල පාරට වතුර දාලා තියෙනවා. ඒ හරිය පාරට වතුර දාලා. පාරේ දැක්කම වගේ පාරේ අඩේම පාරේ ඒ යන විදියට ගියොත් දා ගන්න බෑ. ලංකාවට මේ බලපාලා තියෙන තාමත් තරම් තත්ත්වයක් යන පොළොව පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න මහත්මයා අවධානමක් කරගෙන ආවේ මේ තරම් මේ වතුර කන්දරාවක් මේ පාරකට දැන් දාලා තියෙනවා. ආයේ ඒකට වැන්නොත් හරි මොනවා හරි දෙස් කරවත් ගියොත් එහෙම ගියාම තමයි ඒ තරම් වතුර ප්‍රමාණයක් මේ කුඹුරු ටික යට වෙලා දෙපැත්තේ තියෙන කඩවල කඩ යට වෙලා තියෙන්නේ. පුස්සැලියෝ මේ කන් ගඟේ අතුගංගාවක් කරන පුස්සැලියෝ තමයි මේ ගලා බහින්න. ඒක තමයි මේ ප්‍රචණ්ඩ වෙලා තියෙන මේ වර්ෂාවත් එක්ක. හරිම අඳුරු දුක්මුසු ඛේදජනක තත්ත්වයක් කියන්න පුළුවන් ශ්‍රී ලංකාවට. මම හිතන්නේ හිතා ගන්න බැරි තත්ත්වයක්. මේ පාරට වතුර දාන්න පවතින මේ ඉස්සලිය පාරට දානවා. ටික ටික වතුර මට්ටම වැඩි වෙනවා. ඊළඟට පේනවා ඇති කොහොමද තියෙන තත්ත්වය කියලා. දරුම්ම තත්ත්වයක් තියෙන්නේ. දේවල් පැත්තට යන්න ඕන. කුලම් පාරක් එනවා සමහර වෙලාවට. මේ හිතා ගන්න බෑ. ඒතරම් දරුණු තත්ත්වයක් කියන්න පුළුවන්. මේ පොල් ගහක් පෙරලා තියෙන කියනවා. පොල් ගස් පටන් ගහලා ඒවා ගහන් ඇවිල්ලා තියෙනවා මේ වතුරත් එක්ක. එතෙන්ම මේ හිතා ගන්නවා බැරි වතුර කන්දරාවක් මට පේනවා දැන් අපිට මේ ඇදහැල්න වර්ෂාවත් එක්ක තියෙනවා වෙන්නේ පොල් ගහක් පටන් ගහලා තියෙනවා. මේ වැස්ස එක දිගට මේ දවස් දෙකක් තිස්සේ මේ විදිහම මේ වැස්ස අර තියෙන ලින් ටික ඔක්කොම යට වෙලා පන්සල පේනවා. මේ පැත්තේ කුස්කලිය දුකල පිටාර ගලනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා ඕගොල්ලන්ට. ගෙදරට වෙලා පරිස්සමෙන් අවධානයෙන් ඉන්න. මතුවෙන තත්ත්වයන් ගෙවට කඳු එහෙම තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන දියපාරවල් එහෙම තියෙනවා නම් සැලකිලිමත් වෙන්න පරිස්සමට ඉන්න. මේ එළියට බහින්න නැතුව. හැමෝටම ශ්‍රී ලංකාව සියලු දෙනාටම දෙවියන් සරණනවා. කිසිදු ආපදාවක් කලකිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ වැස්ස පුරන්නලා යලි යථාර්ථයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.